ලෝකයේම කැළඹූ පුවතක් පසුගියදා දකුණු මුහුදින් වාර්තා වුණා. ඒ ඉරාන නාවික හමුදාවේ අභිමානයේ ලෙස සැලකූ IRS දේනා යුද නෞකාව ලංකාවට කිලෝමීටර් 40ක් පමණ දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේදී ගිලී යාමයි. මේ හුදෙක් අනතුරක්ද නැතිනම් ඉරානය සහ ඇමරිකාව අතර රහස්‍යගත යුද්ධයක ආරම්භයද? 2026 මාර්තු 4 වනදා අලුයම 5:08ට පමණ මේ නෞකාවෙන් හදිසි ආපදා තමතුමක් ඩිස්ට්‍රෙස් කෝල් ලැබෙනවා. ශ්‍රී ලංකා නාවික සහ ගුවන් හමුදා වහාම ක්‍රියාත්මක වුණත් ඔවුන් එම ස්ථානයට යන විටත් නෞකාව මුහුදුබත් වී අවසానයි. නෞකාවේ සිටි 180ක පිරිසෙන් 32ක් පමණක් බේරා ගැනීමට හැකි වූ අතර ඔවුන් දැනට ගාල්ල කරාපිටිය රෝහලේ දඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. තවත් නාවිකයන් 80කට අධික පිරිසකගේ මලසිරුරු මේ වන විටත් සොයාගෙන තිබෙනවා. මෙම නෞකාව ඉරානයේ දේශීය තාක්ෂණයෙන් නිපද වූ මෞජ් වර්ගයේ ප්‍රහාරක නෞකාවක්. මෙහි තිබූ ප්‍රධානම අවිය වූයේ මිනිත්තුවකට උණ්ඩ 85ක් නිකුත් කළ හැකි ෆජර් 27 කාලතුවක්කුවයි. රේඩාර් පද්ධතියට සම්බන්ධ මෙය එකවර ඉලක්ක 40ක් හඳුනාගෙන ඉලක්ක 5කට එකවර ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තිබුණා. එසේම මෙහි සතුරු සබ්මැරින් හඳුනාගන්නා සෝනාර් පද්ධති සහ නාවික හෙලිකොප්ටරයක් ගොඩ බැස්වීමේ පහසුකම්ද තිබුණා. ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් තවුරු කළ පරිදි මෙම නෞකාව ගිල්වා ඇත්තේ ඇමරිකානු සබ්මැරීනයකින් නිකුත් කළ මාක් 48 වර්ගයේ ටෝපීඩෝ ප්‍රහාරයකින්. දෙවන ලෝක යුද්ධෙන් පසු සතුරු නෞකාවක් ටෝපීඩෝ ප්‍රහාරයකින් ගිල්වා දෙමු ප්‍රථම අවස්ථාව මේ ලෙස ඉතිහාසයක එක්වෙනවා. ඇමරිකාව මේ හඳුන්වන්නේ ක්වයට් ඩෙත් හෙවත් නිහඬ මරණය ලෙසයි. මෙම නෞකාව ඉන්දියාවේ පැවති මිලාන් 2026 ඒකාබද්ධ නාවික අභ්‍යාසයට සහභාගී වී ආපසු යමින් සිටියේදී මෙම ප්‍රහාරයට ලක් වූයේ. ඇමරිකාව පවසන්නේ ඉරානයේ නාවික බලය සහ ඩ්‍රෝන තාක්ෂණය මැඩ පැවැත්වීමේ අරමුණින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි. විශේෂයෙන්ම ඇමරිකානු නාවික හමුදාවේ නව හෙජ් ස්ට්‍රැටජි මගින් මිනිසුන් රහිත යාත්‍රා සහ සබ්මැරීන් යොදාගෙන සතුරා අනපේක්ෂිත ලෙස විනාශ කිරීමේ උපක්‍රම මෙහිදී අත්හදා බලා තිබෙනවා. මෙම සිදුවීම ලංකාවට ඉතා සමීපව සිදුවීම කලාපීය ආරක්ෂාව පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතු කරනවා. ලෝක බලවතුන්ගේ යුද ගැටුම් අපේ මුහුදු තීරයට පැමිණීම ගැන ඔබ මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න.